ආයුෂ බොහෝ වේවා හැමදෙනාටම. සිතට සංසුන්කම ගෙනෙන හදවත නිශ්ශබ්ද කරන මාලබේ අමා වතුර භාවනා අසපුව. අද අපි ගිය ඒ සුන්දර ගමනට ඔබත් අප හා එක්වන්න. ආශ්‍රමයට ඇතුළු වෙන මොහොතෙම ඇසෙන ධර්මදේශනාවේ හඬ අපගේ සිත් නිරවුල් කරමින් සංසුම් බවක් ගෙනාවා. බුදුන් වහන්සේට නෙළුම් මල්ද රත් මල්ද පූජා කරමින් අපේ සිතේ ගෞරවයත් කෘතඥතාවයත් නියතමානීව ඉදිරිපත් කළා. දෙවනි මහලේ වනයක් මැද සිටින ලෙස නෙලා තිබූ බුදුරුව අපට දක්නට ලැබුණා. එම ස්ථානය ඇත්තෙන්ම ගැඹුරු සමාධියක් ඇති කරවන සුවිශේෂී ස්ථානයක්. ඔබට දිස්වන්නේ එම දර්ශනය. ඇත්ත වශයෙන්ම මාහට මෙම ස්ථානයේ සිතුනේ මා දිව්‍ය විමානයකට පැමිණ ඇති බවයි. වතාවක් ඒ ගැටතල සක්මන් කළා. මැද මහලේ ඇති විශාල බුදුරුව අසල අතර වී නියතමානී සිතින් වන්දනාමාන කළා. එම මොහොත අපගේ සිතට ගැඹුරු සංසුන්කමක් ලබා දුන්නා. අවසානයේ ඉහළම සඳළු තලයට ගොස් එහි ඇති චෛත්‍යයට වන්දනාමාන කළෙමු. එතනින් පරිසරය පුරා වීදෙන සුන්දර දසුනත් බස්නාහිරට වීදෙන කොළඹ නගරයත් අපේ කැමරාවේ මෙලෙස සටහන් වී තිබුණා. මෙවැනි සිත සුව කරන ගමන් තවත් බ්ලොග් එකකින් අපි නැවත හමුවෙමු.